ඔය සමහර තැන්වල කියනවා නේද උදේ පාන්දර 5ට අපි නැගිටින්න ඕනි. ඊට පස්සේ වතුර වීදුරු දෙකක් බොන්න ඕනි. ඊට පස්සේ භාවනා කරන්න පටන් ගන්න ඕනි. ඊට පස්සේ ඇවිදින්න යන්න ඕනි. ඊට පස්සේ හොඳ ආහාර වේලක් ගන්න ඕනි. ඊට පස්සේ කොහොම හරි 9 10 වෙනකොට අපේ වැඩ ටික කරන්න පටන් ගන්න ඕනේ. ඔෆිස් එකට ගිහිල්ලා නම් අපි වැඩ ටික ફોකස් කරලා කරන්න පටන් ගන්න ඕනේ. 5 මාට 6 විතර ගෙදර එන්න ඕනේ. ගෙදර එනකොට මෙන්න මේ විදිහට එන්න ඕනේ. දවල්ට මෙන්න මෙහෙම කන්න ඕනේ. රාට මෙන්න මෙහෙම කන්න ඕනේ. මේ වගේ අර ෂෙඩියුල්ස් එහෙම නැත්නම් කලින් ඩිසයින් කරපු දේවල් අපිට ඉදිරිපත් කළ දින මේ සමාජ මාධ්‍ය සහ වෙළඳ මාධ්‍ය හරහා. හිතවතුනි මෙන්න මේක ෆලෝ කරන්න ගිහිල්ලා ගොඩක් අය ස්ට්‍රෙස් වෙනවා. හේතුව තමයි හැමෝම හිතන අනිත් අය මේක කරනවා මං විතරයි කරන්නේ නැත්තේ. එහෙම නැත්නම් සල්ලි තියෙන කෙනෙක් විදිහට පෙන්නන්න නම් මම මේ දේවල් කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ජීවිතේ සාර්ථක වෙන්න මම මෙහෙම කරන්න ඕනේ කියලා. හිතවතුනි මේ හැම කාරණයකෙම ගන්න ඕනේ කොටස ගන්න. ගන්න ඕනේ කොටස ගන්න. අරගෙන ඒක ඔයාගේ ජීවිතයට ගැලපෙන විදිහට ඇඩ්ජස්ට් කරගන්න. ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට මැච් වෙන විදිහට ධනාත්මකව ඒක ඇඩ්ජස්ට් කරගන්න. අන්න එතකොට ඔයාගේ ක්‍රමයක් ඔයා හදාගන්න. ඔයාගේ ක්‍රමය ඔයා හොයාගන්නවා. අන්න ඒක තමයි වඩාත්ම වැදගත්ම දේ. එහෙම නැතුව තනි කරම අර කියන ස්ට්‍රක්චර් එක ඇතුළේම ජීවත් වෙන්න හැදුවොත් එහෙම මට ලොකු ස්ට්‍රෙස් එකකින් තමයි ජීවත් වෙන්න වෙන්නේ. තමන්ගේ ක්‍රමයට තමන්ගේ ජීවිතේ හදාගන්න ඔය කියන සෝස් වලින් හම්බෙන ධනාත්මක දේවල් එකතු කරගන්න. ඔබට ජය.